ආයිබෝවන් මම ගැමුණු පරපුර ජාතික ව්‍යාපාරයේ ප්‍රචාරක හා මාධ්‍ය ලේකම් අද අපි ජනතාව දැනුවත් කරන්න හිතුවේ මේ මොහොතේ රටේ ඇති වෙලා තිබෙනා වූ බරපතල ගැටලු කීපයක් ජනතාව මේ දැනුවත් කරන්න ඔබ සැම කවුරුත් දන්නවා මේ වෙනකොට සමස්ත රටේම ගොවි ජනතාවට තමන්ගේ ගොවිතැන් කර ගැනීම සඳහා අඩුවක් පතවලා තියෙනවා පොහොර අර්බුදයක් ඇති වෙලා තියෙනවා. ඒ පොහොර අර්බුදයේ සඳහා රාජ්‍යයක් විදියට මේ මොහොත වෙනකොට හරි පිළිතුරක් ගොවි ජනතාවට දී ගන්න බැරිව පසුත යන එකක් තමයි අපිට පේන්නේ. මේ පිළිබඳව අපි සොයා බලනකොට අපිට දැනගන්න ලැබුණා නාමල් කරුණාරත්න කියන ආණ්ඩුව නියෝජනය කරන නියෝජ්‍ය ඇමති කෙනෙක් ජනතාවට කියනවා ගොවියෝ ඉල්ලන විදියට ගොවියෝ ඉල්ලන තරම් අපිට පොහොර දෙන්න විදියක් නැහැ. ඒ හින්දා කඩවල විකුණන්න මින්පසු පොහොර නැති වෙයි. කෘෂිකර්ම මධ්‍යස්ථාන හරහා තමයි පොහොර ගන්න ලැබෙන්නේ කියලා ගොවියට. ඒක බරපතල ගැටලුවක්. මොකද ගොවි ජන මධ්‍යස්ථාන වලින් අඩුවට පොහොර දෙනවට අපි කිසිම විරුද්ධත්වයක් නැහැ. නමුත් ගොවි ජන මධ්‍යස්ථාන වලට ගොවියෙකුට ගිහිල්ලා පොහොර ටික ගන්නකොට තියෙන ලිය කියවිලි තමන්ගේ ඔප්පු කරන්න තියෙන පුරවන්න තියෙන ඒ බලපත්‍ර අයදුම් පත්‍රත් එක්ක බලනකොට ගොවියට බරපතල ගැටලු රාශියක් මතුවෙනවා. ඒ විතරක් නෙමෙයි මේ මොහොතේ ඇදලා තියෙන බරපතල ගැටලුව තමයි වංචාව, දූෂණය, හොරකමට එරෙහිව හඬක් නගපු මේ රජය පොහොර ටිකනොත් මේ වෙනකොට ගසා කාලා කියන එක තමයි අපිට සමාජ මාධ්‍ය හරහා විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය හරහා අපිට දැනගන්න ලැබෙන්නේ. ඇනවුම් කරපු පොහොර ඩොලර් 290ට ඇනවුම් කරපු පොහොර නැවත රීපැක් කළා ඕමානයට අරන් ගිහිල්ලා ඒක රීපැක් කරලා ඉවිල්ලා නැවත අපේ කොළඹ වරායෙන් ගොඩ බාන්න වෙලා තියෙන්නේ ඩොලර් 800ට. එතකොට මේ මොහොත වෙනකොට ගොවියට අඩු කරලා බලන්න සියලු දෙනාම 290න් 800න් අඩු කරලා බලන්න 290ක්. එතකොට ඩොලර් කීයක් කාගේ අතටද යන්නේ කියන එක. එතකොට ඒ යන ඩොලර් ටික යන්නේ කාගේ අතටද? අපිට දෙන ගැටලුව ඒකයි. ඒ 290ට ගත්තු පොහොර ටික කොළඹ වරායට එනකොට අඩුම ගානේ ඩොලර් 300 නම් 350 ඒ කිසිම ගැටලුවක් නැහැ. නමුත් ඩොලර් 800කට කොළඹ වරායට ඇවිල්ලා බෙදා හරිනකොට බෙදා හැරීම් ගාස්තු ප්‍රවාහන ගාස්තු සියලු දේත් එක්ක එකතුලා එනකොට මේ පොහොර මිටියකට අපේ ගොවියට මේ කන්න ඉදිරියේ කන්න වගා කරන්න හම්බ වෙන්නේ නැහැ. එතකොට ඒ විතරක් නෙමෙයි මේකේ බරපතලම කාරණේ තමයි මේ අතර මැදි මුදල ගියේ කාගේ අතරද කියන එක සොයා බලන්න ඕනි. මේ හින්දා අපි ගොවි ජනතාවෙන් ඉල්ලා සිටිනවා ඔබ පැවති රජයන් වලට එරෙහිව පැවති රජයන් වල තිබ්බ පොහොර ගැටලුවට එරෙහිව පාරට බැස්සා වගේම මේ වතාවේ ගොවියව ඉස්සරහට දාලා ගොවියට ලබා දෙන්න තියෙන බඩවියත රැක ගන්න තියෙන වී ටිකෙන් මඩ ගොවි තැනින් ගොඩ ගොවි තැනින් ගොවියව ඈඩ් කරන්න ගොවියට පොහොර නොදී ගොවියව හිර කළා බිත්තියට හේතු කළා මේ ගසා කන්න සූදානම් වෙන මේ පාලකයන්ට විරුද්ධව සියලුම ගොවි මහතුරුන්ට එකාමෙන් එකතු වෙන්න කියන ඉල්ලීමත් අපි මේ මොහොතේ කරනවා.